සුදු පුතා නිදිද? අනේ අම්මා දන්නේ නෑනේ අම්මා හිතුවේ ඇහැරලා ඉන්නේ කියලා. තව ටිකක් නිදා ගන්න පුතේ. හොඳට නිදා ගන්න. අම්මා උදේට කන්න උයලා තියෙන්නේ. නැගිට වෙලාවක කන්න බැරිය? පුතා නිදා ගන්න. අම්මා සද්ද කරන්නේ සුදු කාලෙකින් ට්‍රිප් එකක් ගියේ නෑනේ යාළුවොත් එක්ක. මොකද කියන්නේ? ඔය යාළුවන්ට කෝල් කරලා බලන්නකෝ. කොහෙද ට්‍රිප් එකක් ගිහිල්ලා එන්නේ. ඉතින් ගෙදරමනේ නේ. අම්මා ඕනනම් සල්ලිත් දෙන්න. දැන් ගන්න කෝල් එක. කවුද අනේ අර වීදුරුවක් කැඩුවේ? ඈ? කමන්නේ. කවුරු අතිනුත් ඉතින් බඩු කැඩෙනවා. ඕවා කැඩෙන බිඳෙන බඩුනේ. ඔය ඊයේ පෙරේද මගේ අතිනුත් වීදුරුවක් කැඩුනා. ටවුන් එකට ගියාම අලුත් වීදුරු සෙට් එකක් ගන්න බැරියේ? කාමරේ ඇඩි වෙලානේ සුදු. කමන්නේ පුතේ ඉතින්. ඕවා තියෙන්නේ ඇඩි වෙන්න තමයි. අස් කරන්න ඕනෙමයි කියලා එකක් නෑ. පුළුවන් දවසකට අස් කරනවා නැත්නම් ඉතින් මෙහෙම තමයි. මොකෝ ඉතින් අපි මේ ඉන්නේ හොඳට ජීවතුන් අතර කාමරය අස් කරේ නෑ කියලා මැරෙනවද? නේද? ඔය මොකද කරන්නේ? සුදු මිදුල අතු ගන්න එපා. මම අතු ගන්න. අනේ පුතේ මේ ගෙට ඇවිල්ලා ආන් අර පෑන් එක දාගෙන ෆෝන් එක ටිකක් ඔබන්නකෝ. ඔය Facebook එකේ කොච්චර දේවල් තියෙනවද බලන්න. යන්න ගෙට. කොහෙන්ද අම්මට ඉදලා අම්මා අතු ගන්න. අම්මේ තේ එකක් බොමුද? බොමු. අනේ මම මේ කවුරු හරි තේ එකක් ඉල්ලපාන් කිය හිටියේ. ඇයි ඉතින් මං එච්චරට ආසයිනේ තේ හදන්න. ඉන්න පුතේ මං ටක් ගාලා පුතාට රස තේ එකක් හදන් එන්නම් ඈ. මං නම් හරිම කැමතියි මේ ගෙදර සුමේ කරන්න. උදේ පාන්දර නැගිටලා මේ හැත්ත බුරුත්තට උයන එකේ ඉඳලා මාර ජොලියන්නේ තියෙන්නේ මට. හැබැයි එක එක්කත් ඇවිල්ලා උදව් කරනවට නම් මං නම් පොඩ්ඩක්වත් කැමති නෑ. එතකොට කිසි ගතියක් නෑ. සේරම වැඩ ටික මම්ම තනියෙන් මැරි කරද්දි තමයි ඇඟට උනත් සනීප. මාර සනීපයක්. හරිම සනීප.